Hello everyone, welcome back to my YouTube channel. 2026 අලුත්තරද්දන කොහොමද මම cute bullet journal එකක් ගෙදරදම හදාගන්නත් කියලා තමයි මම අද වීඩියෝ එක අරන් ආවේ. අපි දැන් බලමු කොහොමද මේ journal එක හදාගන්න කියලා. මුලින්ම අපිට ඕන වෙනවා A4 colour, cardboard, cute cover එකක්, ගම්, කතරු ඔය වගේ දේවල් තමයි ඕන වෙන්නේ. ඉතින් normal diary එකේ තියෙන pages වෙනුවට මම මෙතන අරන් තියෙන්නේ A4 colour. සුදු පාට A4 colour 27කුයි පාට A4 colour 12කුයි අරන් තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයා කැමති විදිහට මේකේ තියෙන pages ටික හදා ගන්න. ඒ වගේම මම මෙතන පාට A4 colour 12 අරන් තියෙන්නේ මාස 12ට ගැලපෙන විදිහට. ඉතින් ඒ වගේම dotted pages, thumb rule colour, cord rule colour ඔය වගේ දේවල් ඔයාට මේකේ පිටුවකට යූස් කරන්න පුළුවන්. ඉතින් මුලින්ම කරන්න තියෙන ඔයාට මේවා දෙකට නමා ගන්න එක. ඉතින් මෙතන ඔයාට මෙච්චර ලොකු A4 colour ප්‍රමාණයක් ඕනෙ වෙන්නේ නැත්තම් ඔයා කැමති ප්‍රමාණයකට මාස 12ට ගැලපෙන විදිහට A4 colour ටික ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඕන size එකත් වෙනස් කරන්න පුළුවන්. හරි. දැන් ඉතින් මම මේ ඔක්කොම A4 colour ටික නමා ගත්තා. දැන් මෙතන ගත්තොත් පිටු 80ක CJ වගේ ප්‍රමාණයක් ඇති මං හරියටම ගණන් කරලා බැලුවේ නැහැ. ඉතින් හුඟ කාලෙකින් ඇත්තටම කිව්වොත් අවුරුද්දකට පස්සේ තමයි මට මේ වීඩියෝ එක ගේන්න පුළුවන් වුණේ. ඉතින් මගේ YouTube channel එකට අලුත් වෙනනම් ආවේ මම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ තියෙන්නේ මගේ pages ටික. දැන් අපිට තියෙන්නේ මේ ටික binding කරගන්න. ඊට කලින් ඔයාලට කරන්න වැඩක් තියෙනවා. මේ විදිහට A4 colour 3ක් ඇතුළට දාගන්න ඕන. ඔය තියෙන්නේ ඔන්න ඔය විදිහට A4 colour 3ක් එකට තියලා ඒක නමල ඒ විදිහට හදාගන්න ඕනේ. ඉතින් මම මෙතන ඒ මාසෙට ගැලපෙන පාට A4 colour ගත්තේ. ඒක දෙපැත්තෙන් දෙකක් දැම්ම. ඉස්සරහින් එක A4 colour එකයි පිටිපස්සෙන් එක A4 colour එකයි. ආමෙනිල්ල පොඩ්ඩක් වැරදුනා. හරි. දැන් අපි මේ විදිහට මේ colour ඔක්කොම ටික හදාගමු. මේ වීඩියෝ එකෙන් මම අරන් ආවේ මගේ bullet journal එක හදාගන්න විදිහ. ඉතින් ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා මගේ 2026 bullet journal setup එක මම කොහොමද හදාගන්න කියලා. ඉතින් ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මම 2026 අලුත් අවුරුද්දට මගේම shop එකේ මගේ small business එකෙන් මගේ අතින්ම cute stickers වගේක් හදාගත්තා. ඒක use කරලා තමයි 2026 අලුත් අවුරුද්ද plan කරලා ඉන්නේ. ඉතින් මේ ස්ටිකර්ස් වල අප්ඩේට් එකක් මම ළඟදීම ඔයගොල්ලන්ට ගේන්නම්. ඒ වගේම මම කරන්නේ මේ ස්ටිකර්ස් මගේ shop එකේ මගේ small business එකේ ඉතාම අඩු සාධාරණ මුදලකට ගන්න පුළුවන්. හරි. ඉතින් දැන් ඔක්කොම ටික නමා ගත්තා. දැන් මම මේ කරන්නේ මම බයින්ඩින් කරනවානේ. ඒ බයින්ඩින් කරන places ටික තමයි මේ විදිහට මාක් කරන්නේ. ඉතින් ඔයාටත් මේ විදිහට මාක් කරගන්න වෙනවා. ඔයා කැමති places වලින් ඔයාට මේ විදිහට මාක් කරගන්න පුළුවන්. මම නම් මෙන්න මේ විදිහට තමයි මාක් කරගත්තේ. දැන් ඉතින් තියෙන්නේ මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ කරගන්න එක. ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ normal diary වලනවත් නූලක් ගිහින් තියෙන අර පිටු මැද්දේ එන්නේ විදිහට තමයි මෙන්න මේකත් හැදෙන්නේ. ඉතින් මුලින්ම ඉදිකට නූල දාගත්තා. ඊට පස්සේ තියෙන්නේ මේක මහගන්න. ඉතින් මුලින්ම ඔයගොල්ලන්ට අර ඉදි යන්න ගත්තා ඉන්නේ එතන තියෙන මාක්ස් 4න් ඉන්දිකට්ටෙන් චූටියට හිලක් හදා ගන්න වෙනවා. නැත්නම් ඔයාට මේ ඉන්දිකට්ට දාන්න අමාරු වෙනවා. ඉතින් මම ඇත්තටම හිතුවේ මේක ලේසි වැඩක් කියලා. හැබැයි ඇත්තම කිව්වොත් මට ගොඩක් අමාරු වුණා මේක මහගන්න එක. පස්සේ ඉතින් කොහොම හරි කරලා මහගත්තා. ඉතින් මගේ bullet journal experience එක ගැන කියනවා නම් 2022 අවුරුද්දේ කියන්නේ මම 6 වසරේදී තමයි මම first time bullet journal පටන් ගත්තේ. 2023 අවුරුද්දේ ලස්සනට කරා 2024 අවුරුද්දේ තමයි ලස්සනටම කරේ. මම 8 වසරේදී bullet journal එක plan කරලා ඒ plan එකේ විදිහට මගේ හැම වැඩක්ම balance කරලා මම ලස්සනට කරගත්තා. හැබැයි ඉතින් 2025 අවුරුද්ද නම් මේ වගේ නෙමෙයි. මට bullet journal එකක් හදාගන්න බැරි වුණා. මට උනාරගෙන මට ගොඩක් දේවල් නම් වෙන්න තියෙන හැමදේම වෙලා ඉතින් මට bullet journal එකක් හදාගන්න බැරුණා. ඒ හින්දා මට කොහෙද මට YouTubeින් pen paling journaling වගේ මගේ එක hobby එකක් හරියට කරගන්න බැරුණා. ඇත්තම කිව්වොත් මගේ time management එක එතනින් fail වුණා. ඉතින් මම හිතුවා ඊළඟට එන හැම අවුරුද්දකටම bullet journal එකක් හදලා ඒ විදිහට මේ අවුරුද්ද plan කරලා ඒ plan එකට අනුව වැඩ කරොත් මගේ වැඩ ටික balance කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම ගත්ත experience එකත් එක්ක bullet journal කියන්නේ
ඔයාගේ හැම වැඩක්ම ප්ලෑන් කරලා ඒ ප්ලෑන් එකට අනුව කරන්න පුළුවන් දෙයක්. ඉතින් බුලට් ජර්නල් එකෙන් හොප්ස් තියාගෙන ඉන්නේ ඔයාගේ ගෝල්ස්, ඔයාගේ ෆියුචර් වර්ක්ස් හැම එකම බැලන්ස් කරලා ලස්සනට කරගන්න පුළුවන්. ඒක තමයි බුලට් ජර්නලින් වල තියෙන වැදගත්කම. කතාවෙන් කතාවෙදී මම මගේ බුලට් ජර්නල් එකේ පේජස් ටික බයින්ඩින් කරගත්තා. දැන් තියෙන අපිට මේ ඩයරි එකට ලස්සන කවර් එකක් හදන්න. මෙතනදී මම මුලින්ම යූස් කරනවා කාඩ්බෝඩ්. කාඩ්බෝඩ් එක මම කපා ගත්තේ මගේ අර පිටුවල සයිස් එකට වැඩිය චුට්ටක් ලොකුවට. ඉතින් මෙතන හයිය කාඩ්බෝඩ් එකක් යූස් කරන එක තමයි ගොඩක්ම ඉම්පෝටන්ට් වෙන්නේ. නැත්තම් ඔයාගේ ඩයරි එකේ තියෙන පේජස් වලට බැක් කවර් එක දරා ගන්න අමාරුයි. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේක ඔයා කැමති විදිහට කවර් කරලා කියුට් කවර් එකක් හදාගන්න. ඉතින් මෙතන මම නෝමල් කවර් එකකින් තමයි කවර් කරේ. එහෙම නැත්නම් ඔයාට රැපින් පේපර්ස්, රෙදි කෑලි වගේ දේවල් අලවලා මේ කවර් එක ලස්සන කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් හදාගත්තනේ බෑග් කවර්ස් දෙක. දැන් අපි මේ දෙකම එකට එකතු කරලා මේක ඩයරි එකක් විදිහට හදාගමු. ඒකට ඔයාට ඕන වෙනවා පේපර් ස්ට්‍රිප් එකක් හරි කාඩ්බෝඩ් ස්ට්‍රිප් එකක්. මෙන්න මේ විදිහට. මේකෙදි මම නිකන් පේපර් ස්ට්‍රිප් එකක් තමයි ගත්ත. හැබැයි ඒක වැඩි තුනිත් නෑ, වැඩි ඝනකමකුත් නෑ. නෝමල් කාඩ්බෝඩ් එකක් වගේ තමයි. ඊට පස්සේ ඒක අපි ගම් ගාලා මෙන්න මේ විදිහට අලව ගන්න තියෙන්නේ. වෙන නෝට්බුක් වල නම් මෙතන තියෙන්නේ කාඩ්බෝඩ් එකක්. ස්ට්‍රිප් එක නෝට කාඩ්බෝඩ් යූස් කරලා තමයි තියෙන්නේ. හැබැයි මෙතනදී මම පේපර් ස්ට්‍රිප් එකක් තමයි යූස් කරේ. නැත්තම් මේක පෙරලා ටිකක් අමාරු වෙනවා. ඒ වගේම අනිවාර්යෙන් ඔයා මෙතන මැද හොඳට ගම් ගාලා ඒ බයින්ඩින් කරපු නූල් ටික අර කොලෙත් එක්ක හොඳට ඇලවෙන්න තියන්න ඕනේ. එතනට ග්ලූ ගන් යූස් කරනවා නම් ගොඩක්ම හොඳයි. ඊට පස්සේ තින් මේ විදිහට ඔයාට බෑක් කවර් එක හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහෙන් තමයි මම මගේ බුලට් ජර්නල් එකේ බෑක් කවර් එක හදාගත්තේ. හරි. ඉතින් දැන් වැඩ ටික ඔක්කොම ඉවරයි. අන්තිමට ඉතින් ලොකු ගේමක් දීලා මම මගේ බුලට් ජර්නල් එක හදාගත්තා. බයින්ඩින් කරන එක ඉතින් ගොඩක් අමාරු වුණානේ. දැන් අපි බලමු ෆයිනල් ලුක් එක මොන වගේද කියලා. ඉතින් මමත් ඔයාට කියන්නේ ගෙදරදීම හදලා බලන්න මේ වගේ ජර්නල් එකක්. ඔයාට හිතේ ඒක කොච්චර සැටිස්ෆයින්ද කියලා. ඒ වගේම ඔයාගේ අනාගතයේ තියෙන වැඩ ඔක්කොම ටික ලස්සනට මැනේජ් කරගෙන ගොඩක් ලොකු මොටිවේෂන් එකකින් ඒ වැඩ ඔක්කොම ටික ඉවර කරන්න මේ බුලට් ජර්නල් එක ගොඩක් යූස්ෆුල් වෙනවා. මොකද ඔයාම මේක තනියෙන් ඔයාගේ කැපවීමෙන් හදාගත්තේ. ඉතින් මට බුලට් ජර්නලින් ගැන ඔයාට දෙන්න තියෙන අයිඩියා එක තමයි ඒ. මගේ ෂොප් ඉන්ස්ටාග්‍රෑම් අප්ඩේට් එකත් එක්ක 2026 බුලට් ජර්නල් සෙටප් වීඩියෝ එකකින් හම් වෙනකන් අදට යන්න වෙලාව හරියි. Thank you so much ඔයගොල්ලෝ හැමෝටම අද වීඩියෝ එක බලුවට. එහෙනම් ගිහින් එන්න. bye bye හැමෝටම.